ඊළඟට මා එන්නේ දැන් මේ ගත උනේ මම හිතන්නේ බක් මාසේ ඊළඟට වෙසක් මාසේ මේ කාලේ මනාලියන් වෙන්න ඉන්න අයට හුඟක් වැදගත් මාසයක්. අපි දැන් අලුත් අවුරුදු අසරිය පොඩ්ඩක් ඔළුවෙන් අයින් කරලා අපි යනවා ඔබට මනාලි එකගේ අසරිය ගැන කියන්නට කතා බහට ඔබ එකතු කරගන්නට. මේ ගැන කතා කරන්න අපි මැදිරියට ආරාධනා කළා විශේෂයෙන් ඉන්දියාව, තායිලන්තය, දකුණු කොරියාව වගේ විශේෂයෙන් මේවාට සම්බන්ධ රටවල් වල පුහුණුව ලබා දෙන රටවල් වල ඉතා හොඳ පුහුණුවක් ලද ශ්‍රී ලංකාවෙත් මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ Tamanගේ හරඹයන් පෙන්වන තරුණයෙකුට මොයි කවුරුත් නෙමේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සුරේෂ් ප්‍රනන්දු. අයිබෝන් සුරේෂ්. අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. මම හිතන්නේ අලුත් අවුරුදු අසිරියත් එක්ක අපිට ලබන මාස නම් ඕනම කෙනෙක්ට විවාහ උත්සව නම් 2-3කට නම් සහභාගී වෙන්න ආරාධනාපත් ලැබිලා තියෙනවා. ඉතින් මේ එකට යනකොට අපි හැමෝම බලන්නේ මනාලිය කොයිතරම් ලස්සනයිද කියලා. ලස්සනට ඉන්නවද වෙනදට වැඩිය කොච්චර හැඩ වෙලාද වෙනස් වෙලාද කියලා. මේ වෙනස ඇති කරන්නේ රූපලාවන්‍ය ශිල්පියා. නේද? මනාලියක් ඔබ ගාවට ආවම කොහොමද ඔබ මුලින්ම දෙන උපදේශ මොකක්ද මොන වගේ දෙයක්ද කියන්නේ? මෙහෙමයි වසුන්දරා මනාලියක් වෙන්න කලින් ඔවුන්ගේ ඔළුවේ තියෙන්න ඕන තමන්ගේ තීම් එකක් අදහසක් තියෙන්න ඕන මම මොනවද කරන්න ඕන මම මොනවද දැනුවත් වෙන්න ඕන මගේ රූපයට ගැලපෙන්නේ මොනවද මේ දේවල් ගැන දැනුවත් වීමක් තියෙන්න ඕන මේ දේවල් ඔවුන්ගේ ඔළුවේ තියෙනවා නම් අපිට පුළුවන් ඔවුන්ගේ අදහස් එක්ක හොඳ දෙයක් කරන්න ඉතින් ඔවුන්ට අපි නිතරම කියනවා තමන්ගේ රූපයට ගැලපෙන තමන්ගේ උසට සරිලන ඇඳුම් තෝරා ගැනීමේදී මල් කලබ තෝරා ගැනීම ඒ සියලු දේවල් කල්පනාකාරී විය යුතුයි අනිත් එක රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් ශිල්පිනියන්ගෙන් උපදෙස් ලබා ගත යුතුයි මොකද නවීන තාක්ෂණය තියෙනවා නවීන තාක්ෂණ අපේ ලංකාවට ලැබිලා තියෙනවා ඒ නිසා දියුණු රටවලින් අපේ දේවල් යම් දේවල් එනවා ඒවා භාවිතා කරනදී හරි පරිස්සමෙන් සියලුම දේවල් තමන්ට ගැලපෙන ආකාරයට තෝරා ගත යුතුයි හොඳයි. දැන් එහෙම තෝරාගෙනද මේ පියුමිව හැඩගන්වලා තියෙන පියුමිට ගැලපෙනම විලාසිතාවද මේ? මෙහෙමයි පියුමිව හැඩගැන්වීමේදී කිසිම අපහසුතාවයක් නැහැ මොකද ඒ මොස්ත නිරූපිකාවක්. හැබැයි යම් දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. පියුමිව මම අද හැඩගන්වලා තියෙන්නේ උඩට මනාලියක් විදියට. ඒ තයමත් තැහැපත් යුවතියක් නෙවෙයි. කියන්නේ නිරූපිකාවක් උනාට තාමත් තැහැපත් යුවතියක් නෙමෙයි. අපි කියනවා නිරූපිකාවන් සාමාන්‍යයෙන් අපි තිරේදී දකින්න තාමත් තැහැපත් යුවතියන් ලෙස. නමුත් එහෙම නෙමෙයි මම කියන්නේ. ඇයි තාමත් අවලස්සන යුවතියකුත් නෙමෙයි. සම වර්ණයෙන් ටිකක් තලෙළු වර්ණයක් තියෙන. නමුත් අපි එතෙන්දී කල්පනාකාරී යුතුයි ඇයට මොස්ත නිරූපිකාවක් හෝ මනාලියක් වෙන විටදී ඇයගේ රූපයට ගැලපෙන නැත්නම් ඇයගේ සමට ගැලපෙන ඇඳුම් තෝරා දෙන්නට. දැන් ඔබ ඒ අභියෝගයක් අරන් තියෙන මොකද සාමාන්‍යයෙන් ටෙලිවිෂන් එකකට ගියනකොට මේ නිරූපණ ශිල්පිනියක් ඉතාම පැහැපත් කෙනෙක් තමයි අඳවගෙන එන්නේ. නමුත් ඔබ අභියෝගයක් කරගෙන පහැයම් ටිකක් අඩු කෙනෙක්ව බොහොම ලස්සනට පෙනෙන්න අපිට හැඩගන්වලා තියෙනවා. දැන් මේ හැමට ගැලපෙන්න මොනවද ඔබ වෙනස් කරලා තියෙන්නේ? වසුන්තරා මෙතෙන්දී බැලුවටම මේ ඇඳුම දිහා බලන්න. උඩරට ඇඳුම කියන්නේ ඔසරිය වර්ණය ඉතාමත් අපිට දකින්න ලැබෙන වර්ණයක් නෙවෙයි. ඒ වර්ණය ටිකක් ඩාර්ක් පැහැට. කියන්නේ නැත්නම් කොපර් ෂේඩ් එකක්, බ්‍රොන්ස් ෂේඩ් එකක් වගේ තියෙන කලර් එකක්. ඒ වර්ණය මම යොදලා තියෙන්නේ පියුමගේ හැමේ වර්ණයට ගැලපෙන විදිහට. දැන් සමහරව හිතනවා ඉතාමත් තද පැහැති කියන්නේ අඳුරු කියන්නේ ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් ලයිට් කලර්ස් එකෙන් තමයි කැපිලා පේනවා කියලා. නෑ මම හිතන්නේ සමේ ළඟින් යන වර්ණයෙන් දාම ඕන් තව වැඩි වැඩියෙන් පෙනෙන්නට පුළුවන්. يعني දීප්තිමත් තමගේ හැම රූපේ පෙනෙන්නට පුළුවන්. ඒ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ ගැන අවබෝධයක් ලබාගෙන තමයි මම මේ වෙලාවේදී පියුමිට මේ වර්ණය තෝරාගෙන තියෙන්නේ. හොඳයි. දැන් අපි පටන් ගමු කොණ්ඩා විලාසිතාව. කෙනෙක් කොහොමද මේ කෙනෙක්ට ගැලපෙන කොණ්ඩා විලාසිතාව කොහොමද ඔබ තීරණය කරන්නේ? මෙහෙම උඩට මනාලියකදී අපිට ලොකු විලාසිතාවලට යන්න බෑ. තම කතාව මේක අපේ කල්චර් එක සංස්කෘතියත් එක්ක බැඳුණු දෙයක්. උඩට මනාලිය කියන්නේ අපේ සංස්කෘතියක් එක්ක බැඳිලා එන දෙයක්. ඉතින් ඒ නිසාවෙන් මම උඩට මනාලියගේ කොණ්ඩා මොස්තරේ විශාල වෙනසක් කළා නෑ. කැන්ඩියන් බන් එක දාලා කොණ්ඩේ ඉස්සරහින් උස් කරලා තුන් තැල්ල දාලා ඊට පස්සේ මල් කොණ්ඩේ වටේට යොදලා තියෙනවා. ඒකම ඇයට කොණ්ඩා කූර පළඳලා තිනවා. අබන කට්ලිය කිසිදු වෙනසක් කරලා නැහැ. කොණ්ඩේ සාමාන්‍ය කැන්ඩියන් කොණ්ඩේ කියන්නේ සාම්ප්‍රදායිකව හැඩගැන්වෙන අදහසක් තියෙනවා. ඒ වගේ මනාලියකට ගන්න පුළුවන් උපදෙසක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ කරලා තියෙන්නේ. එතකොට දැන් කොණ්ඩා විලාසිතාවට එකතු කරලා තියෙන මල් මෙහෙමයි. සාමාන්‍යයෙන් මල් තෝරා ගැනීමේදී අපි මනාලියකදී කරද්දී අපිට පුළුවන් මනාලියගේ කැමැත්ත විමසා බලන්න පුළුවන්. මෙහෙදී එහෙම ප්‍රශ්නයක් නෑ. මෙහෙදී මගේ නිර්මාණය තමයි මම එලි දක්වන්නේ. මම අදහසක් තමයි දෙන්නේ අපේ බලන ප්‍රේක්ෂකයන්ට. උන්ට අලුත් අදහසක් කියන්නේ ඉදිරියට එන මංගල මාසයට අලුත් අදහසක් ගන්න පුළුවන් දෙයක් තමයි ඉදිරිපත් කරන්න මෙතෙන්දී කටයුතු කරේ. මෙහෙදී මම කරලා තියෙන්නේ මල් කලඹට රෝසස්, ඕකිඩ්, ඉදබට්ස් ඒ වගේ ගොඩාක් දේවල් එකතු කරලා තියෙනවා. ඒ දේවල් වලටම ගැලපෙන ඕකිඩ්ස්, රෝසබට්ස් එකතු කරලා කොණ්ඩය බන් එක වටේ සමයි කැන්ඩියන් බන් එකක් කවර් කරන ආකාරයටම කවර් කරලා ඇයට තව අලංකාරයක් ගෙනල්ලා දීලා පිරුණු ස්වභාවයක් ගෙනල්ලා දීපක තමයි කරලා තියෙන්නේ. හොඳයි දැන් අපි හිතමු
අමු මල් පාවිච්චි කරා නම් මේකෙත් මේ වර්ණ ගන්න පුළුවන් වේද? දැන් අපි අද කෘතිම මල් කලමක් නේ. නමුත් අමු මල් ගත්තා නම් මේ වර්ණ එකතු කර ගන්න පුළුවන් වේද? මේවා සුන්දර මනාලියක් වෙනකොට අනිවාර්යයෙන්ම මම කියනවා සුන්දර මනාලියක්. කියන්නේ මනාලියක එකම සිහිනය. කියන්නේ යුතුයක එකම සිහිනය මනාලියක් වෙන එක. ඉතින් මේ මනාලියක් වෙන දවසට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පාවිච්චි කරන එක ඉතාමත් හොඳයි. ඒ කියන්නේ හරි ප්‍රශංසනීයයි. ඒක නිසා සුවඳ මේක තමයි ලස්සන සුවඳ කාන්තාවන් ගාව තිබිය යුතුයි. ඒ නිසායි මම මේ දේ කියන්නේ. ඒ නිසා දැන් අපි මේක මොස්ත නිරූපිකාවක් නිසා ටී ප්‍රෝග්‍රෑම් එකක් නිසා මේ දේ භාවිතා කරාට මනාලියකට භාවිතා කරද්දී ඇය භාවිතා කරන මල් සමගම සසඳන ගැළපෙන මල් වර්ග කොණ්ඩා මොස්තරයට භාවිතා කරන්න පුළුවන්. එයින් ඇයට ඉතාමත් සුන්දරත්වයක් ගෙන දෙනවා. මට පියුමිගේ ගොලොකුම ලස්සන පේන්නේ ඇගේ ඇස් දෙකෙන්. ඇස් දෙක කොහොමද වෙනස් කරලා තියෙන්නේ ලස්සන කරලා තියෙන්නේ මේ තරම්? මෙහෙමයි. අයි මේකප් එක කිව්වම දැන් කාලේ ඉතාමත් කාන්තාවන් පසුපස හඹා යන දෙයක්. ඒ කියන්නේ ඔවුන් ආසයි. අනික ලෝකේ අලුත්ම විලාසිතා මේ ඇස් වලට කරන ඒවත් දැන් අපේ රටේ ගොඩක් පාවිච්චි ගන්නවා නේද? වසන්තර අපේ ලංකාවේ තාක්ෂණයේ දියුණුව. අපි මං හිතන්නේ අපේ කට්ටිය දැන් නොදියුණු මට්ටමක ඉන්නවා රූපලාවන්‍ය ශිල්පීන් සෑම ක්ෂේත්‍රයක්ම ගෝලීකරණයත් එක්ක අපේ ලංකාවට සියලුම දේවල් අපිට පණිවිඩ ඉක්මනින් ලැබෙනවා. දක්ෂතාවෙන් අපි පිටරටවල වල ගිහිල්ලා ගේනවා. ඒ ගේන දක්ෂතාවෙන් යම් කෙනෙක් ඉදිරිපත් කරාම එයින් තව කෙනෙක් අදහසක් ගන්නවා. ඒ දේවලුත් එක්ක මම පියුමගේ ඇස් මේකප් කිරීමේදී සමට ගැලපෙන වර්ණ ඒ වගේම සාරියට ඇයට ගැලපෙන වර්ණයන් යොදාගෙන තියෙනවා. බේස් කලර් එකක් විදිහට ඩල් ගෝල්ඩ් එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. සාමාන්‍ය අපිට මෙතන ෂයින් ගෝල්ඩ් එකක් භාවිතා කරා නම් අර සාරියේ දිස්වන වර්ණයට වඩා ඇස් දිස්නය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසායි මම කරපු දේ ඩල් ගෝල්ඩ් එකක් භාවිතා කරලා ඇහැ මුලට ස්කින් කලර් වර්ණයක් යොදලා ඇහැ කෝණ එකට ඩාර්ක් කලර් එකක් යොදලා ඇහි දිගට ස්වභාවය පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය ස්වභාවිකවම පියුමිගේ ඇස් දිගටීද? ඇත්තෙන්ම පියුමිගේ ලස්සන ඇස් දෙකක් තොල් දෙකක් තියෙන නිරූපිකාවක්. හොඳයි. එතකොට අපි කියමු ඇයට පාවිච්චි කරන මේකප් ගැන කතා කරා. එතකොට මේ ලිප්ස්ටික් ලිප්ස්ටික් මේ වගේ පාටක් ඇඳහම අපි බයයි මොන වගේ ලිප්ස්ටික් එකකටද යන්න ඕනේ මොන වගේ පාටකටද යන්න ඕනේ කියලා මොකද හිතා ගන්න බෑනේ. දැන් රූපලාවන්‍ය ශිල්පීන් නිසා වසුන්දරා මේ කාරණේ තාමත් මේ අපහසු කාරණයක් නෙවෙයි. අනිත් එක තමයි ලිප්ස්ටික් වර්ණ ඕනා තරම් තියෙනවා. හැබැයි මේ ලිප්ස්ටික් වර්ණ සෑදීමේ හැකියාව රූපලාවන්‍ය ශිල්පීන්යන්ට තියෙනවා. මේක තුනක් මම දකින එකතු වර්ණ කීපයක් එකතු කරමින් ඇයගේ ශරීරයට ගැලපෙන, ඒ කියන්නේ ස්කින් එකට ගැලපෙන, ඇඳුම් වලට ගැලපෙන වර්ණය සාදාගෙන තියෙනවා. සමහරවිට අපිට වෙළඳ පොලේ මේ වර්ණයට ගැලපෙන ලිප්ස්ටික් ඒ කියන්නේ කෙලින්ම ගන්න බෑ. කියන්නේ ගියපු ගමන් අපිට ගන්න නොහැකි වෙන්න පුළුවන්. හැබැයි රූපලාවන්‍ය ශිල්පීන් ඒ ගැන දැනුමක් තියෙනවා, අවබෝධ තියෙනවා, වර්ණ කීපයක් එකතු කරමින් ඒ අවශ්‍ය වර්ණය සකසා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. එතකොට අපි ආභරණ ගැන කතා කළා. ආභරණ වල ලොකු වෙනසක් කළා නැහැ. සාමාන්‍ය උඩරට ආභරණ කට්ලෙවද පාවිච්චි කරලා තියෙන්නේ? සාම්ප්‍රදායික ආභරණ කට්ලේ යොදාගෙන තියෙනවා. වසුන්දරා නලල් පටි. ඒ කියන්නේ තුන් තැල්ල බලනකොට ටිකක් පිරුණු ස්වභාවයක තුන් තැල්ලක් භාවිත කරලා තියෙනවා. මම හිතුවා මේ ඇයගේ ජැකට් එකේ සාරියේ වර්ක් එක ටිකක් කැටයමක් යන වර්ක් එකක් තියෙන. ඒ කැටයමට ටිකක් මැච් කරලා ඒ හැඩය එකතු කරමින් ඒ හැඩයට සමානව යන තුන් තැල්ලක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඒක කරමාලය. එතකොට ඔසරියයි ඒ සියලු දේවල් එකිනෙක පෑහෙනවා. කියන මනාලිගේ පිරිපුන් භාවය හොඳින් දිස් වෙනවා. ඔව්. එතකොට දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ අනේ මේ සුරේෂ් කිව්වට මට තියෙන්නේ පියුමිට වගේ ලස්සන මූණක් නෙමෙයි චූටි මූණක් තියෙන. නැත්නම් දිගට මූණක් තියෙන. මං වගේ කෙනෙක්ට මොන වගේ තැල්ලක්ද දන්නේ නැහැ උමනා වෙන්නේ. මං වගේ කෙනෙක්ට මොන වගේ මේ ආභරණ දන්නේ නැහැ ගැලපෙන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම සුන්දරා මෙහෙම අපේ දේවල් වලට උදව් කරනවා. මනාලියක් අපිට මාස 6කට කලින් හම්බ වෙනවා. ඊපස්සේ ඕන් එක කතා කරනවා. කතා කරලා ඕන් එක අපි කියනවා මොනවද අපිට ඕන්ට ගැලපෙන දේවල්, ඕන්ට නොගැලපෙන දේවල්, සියලුම දේවල් ගැන අපිට කියන්න පුළුවන් උන්ට. එතකොට ඔවුන්ගේ මුහුණේ ස්වභාවය, ඇඟේ ස්වභාවය අනුව ඇඳුම් තෝරා දීම, මල් කඳ තෝරා දීම, වර්ණයන් තෝරා දීම, සියලුම දේවල් වල වගකීම අපි ලබා ගන්නවා. කියන්නේ අපි වගකීම ගත්තාම උන්ට ලස්සන සුන්දර මනාලියක් ඉදිරියට එදාට ඔවුන්ගේ මංගල දිනේ සැරසෙන්නට පුළුවන්. හොඳයි. දැන් මේ සාරියේ ජැකට් එක අපි හිතමු සාරි 60 විලාසිතාව. කෙනෙක් කැමති මේ බෝරිච්චි යත දාන්න. බෝරිච්චි යතත් එක්ක දිගට යතකුත් එනවා. එහෙම නැත්නම් කෙනෙක් කැමති මේ වගේ දිගට යතක් දාන්න. මේක ශරීරය අනුවද වෙනස් වෙන්නේ නැත්නම් ඒ සාරි විලාසිතාව අනුවද? මේවයි වසුන්දරා දැන් මෑත කාලේ නවීන විලාසිතාව කියන්නේ නවීන කියන්නේ තරමක් පැරණි මේ විලාසිතාව. අපේ පරණ කාලේ දේවල් දැන් අලුත් වෙවි එනවා ඉදිරියට. මේ තුන් කාල ත්‍රිකාට අත කියන එක දැන් නිතරම භාවිත කරනවා. සාමාන්‍ය ගමටත් ඔබ උනත් භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ සුන්දරත්වයක් තියෙනවා. හැබැයි මෙහිදී සැලකිලිමත් වෙනවා ඉතාමත් කෙසඟ ඒ කියන්නේ කෙට්ටු අතවල් තියෙනවා නම් ඕන් භාවිත කිරීම සුදුසු නැහැ. අපි කියනවා ඩබල් මසල්ස්. ඒ කියන්නේ මසල්ස් වැඩිපුර ප්‍රමාණයක් අත්වල තියෙනවා. ඒවා කවර් කරන්න හැකියාවක් තියෙනවා මේ වගේ ත්‍රිකාට අතක් භාවිත කිරීම. හැබැයි බෝරිච්ච අතක් භාවිත කරනකොට ඕන් දැනගන්න ඕන තමන්ගේ අතේ ස්වභාවය පිහිටීම. ඒ කියන්නේ ලොකු මහත තරබාරු අතක් තියෙනවා නම් ඒ අතකට බෝරිච්ච අතක් දැම්මොත් මොකද වෙන්නේ? ටිකක් එයා ඩබල් කරලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වගකීමෙන් කටයුතු කරන්න ඕන රූපලාවන්‍ය ශිල්පීන් ඒ වගේම තමන්ටත් යම් කිසි අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. දැන් සමස්තයක් විදිහට පියුම දිහා බලුවම ඉතාම සුන්දර
ලස්සන මනාලියක් විදිහට අපිට පේනවා. මේ විදිහට හැඩගැන්වෙන්න කෙනෙක් කැමති නම් සතුටු නම් කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ? මෙහෙම සුන්දර මගේ රූපලාවන්‍ය ගාරේ තියෙන කිරුළපන මාව සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ දුරකථන අංකය 071 169 2094 071 169 2094 මේ දුරකථන අංකයට කතා කළොත් ඔවුන්ට ඕනෑම සේවාවක් ලබා ගන්න පුළුවන් රූපලාවන්‍ය ගාරේ උදේ 8 සිට ලස්සන මනාලියක් වෙන්න ඉන්නවා නම් කෙනෙක්ට අදහසක් ඔබෙන් උපදෙසක් ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම සුන්දර තමන්ගේ සම පිළිබඳ රූපලාවන්‍ය ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් පිළිබඳ මංගල දිනේ සැරසෙන්නේ කොහොමද? ඒ සියලුම දේවල් ගැන උපදෙසක් ගන්න පුළුවන්. මම උදේ 8 ඉඳලා රාත්‍රී 8 වෙනකන් රූපලාවන්‍ය විවෘතව තියෙනවා. හොඳයි. සුරේෂ් ප්‍රනාන්දු විශේෂයෙන්ම ඉන්දියාව, තායිලන්තය සහ දකුණු කොරියාවේදී විශේෂ පුහුණුවක් ලැබමින් තමයි ලංකාවට ඇවිල්ලා අපිට මේ සේවාව ලබා දෙන්නේ ඔබ වෙනුවෙන්. ඉතින් බොහොම ස්තුතියි සුරේෂ්, ඔබේ දායකත්වය වෙනුවෙන් බදාදා නුගසෙවණට ලස්සන මනාලියක් අපි දැක්ක රසවින්ද. අපි මම හිතන්නේ ගෙදර ඉඳන් අපි තියා බලාගෙන ඉන්න අයත් ඇයිගේ සුන්දරත්වය විඳින්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නුගසෙවණට.